ආයුබෝවන් කමියුනිටි යූත්‍රච් ප්‍රොජෙක්ට් YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ස්මාර්ට් මනි සේෆ් ෆියුචර් වීඩියෝ මාලාවේ අද මම කතා කරන්න යන්නේ මූල්‍ය වංචා සහ වංචා වළක්වා ගන්නේ කොහොමද කියලා. අපි යමු වීඩියෝ එකට. වංචාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් යමක විසින් තවත් කෙනෙක්ව රවටලා සාමාන්‍යයෙන් මුදල්, පුද්ගලික තොරතුරු හෝ දේපල සොරකම් කිරීමට භාවිතා කරන වංක සැලැස්මක් නැත්නම් උපක්‍රමයකට තමයි අපි වංචාවක් කියලා කියන්නේ. වංචා වර්ග බොහොමයක් තියෙනවා. පළවෙනි එක ආයෝජන වංචා. මොකද්ද මේ ආයෝජන වංචාවක් කියලා කියන්නේ? පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ඔබගේ මුදල් වංචනික ලෙස ලබා ගන්නවා නම් අපි ඒකට ආයෝජන වංචා කියලා කියනවා. උදාහරණයක් විදිහට පුද්ගලයෙක් කියනවා ඔයා අද රුපියල් 1000ක් අපේ සමාගමේ හරි අපි කණ්ඩායමට හරි ආයෝජනය කරන්න අපි සතියකින් ඔයාට රුපියල් 5000ක් මුදලක් අතට ලබා දෙනවා කියලා ඔබගේ මුදල් වංචනිකව ලබා ගන්නවා නම් අන්න ඒ වගේ වංචා තමයි ආයෝජන වංචා කියලා කියන්නේ. දුරකථන වංචා. බැංකුවක් හරි රජයේ කාර්යාලයක් හරි සමාගමක් හරි කියලා ඔයාගේ දුරකථනයට කෝල් එකක් අරගෙන ඔයාගේ ගිණුම හරි ඔබගේ බැංකුව ගිණුම හරි වෙනත් ගිණුමක් හරි අනතුරේ කියලා ඔයාට කෝල් එකක් ගන්නවා. ඒ කෝල් එක කරගෙන ඔයාගේ දත්ත එක්ස්ට්‍රැස් කර ගන්නවා ඔයාලා. අන්න ඒ වගේ වංචාවලට තමයි දුරකථන වංචා කියලා කියන්නේ. පණිවිඩ වංචා. මේ තිරේ දෙස්සන විදිහට ඔයාට SMS එකක් හරි WhatsApp මාර්ගයේ හරි ඔස්සේ ඔයා ටැග් එකක් දෙනලා කියලා ලින්ක් එකක් එක්ක මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒ වගේ මැසේජ් වලට නැත්නම් පණිවිඩ වලට තමයි අපි පණිවිඩ වංචා කියලා කියන්නේ. බොහෝ වෙලාවට මේ වගේ ලින්ක් ටච් කිරීමෙන් ඔයාගේ දත්ත එක්ස්ට්‍රැස් කරලා ඔයාගේ දුරකථනයට හරි ඔයාගේ දත්තවලට හරි වෛරස් ස්ථාපනය කරන්න ව්‍යාජ වෙබ් අඩවි ඔස්සේ මේ වගේ වංචනික කටයුතු සිදු කරනවා. ලොතරැයි හෝ ත්‍යාග වංචා. ඔයා ලොතරැයියක් හරි ත්‍යාගයක් හරි දිනලා කියලා පණිවිඩයක් ලැබෙනවා. ඒ ත්‍යාගය හරි ලොතරැයි හරි දිනා ගන්න ඔයා යම්කිසි ගාස්තුවක් ගෙවන්න ඕනි කියලා දන්වනවා. ඒ ගාස්තුව ගෙව්වට පස්සේ ඔයාට කවදාවත් ඒ ත්‍යාගය හෝ මුදල ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ වංචාවලට තමයි ලොතරැයි හෝ ත්‍යාග වංචා කියලා කියන්නේ. වංචාවන්ගෙන් ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේද? පළවෙනි එක අපගේ පුද්ගලික තොරතුරු අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න එක අවම කරන්න ඕනේ. උදාහරණයක් විදියට ඔබේ පාස්වර්ඩ් එක, පින් නම්බර්, බැංකු විස්තර වගේ පුද්ගලික තොරතුරු අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න අවම කරන එක ගොඩක් හොඳයි. ලින්ක් හෝ මැසේජ් වලින් ප්‍රවේශම් වීම. නොදන්න ලින්ක් ටච් කරන්න, ඊළඟට නන්නඳුන පුද්ගලයාගෙන් ලැබෙන මැසේජ් ඕපන් කරන්න, මේ වගේ වැළකීලා ඉන්නවා නම් ඔයාට වංචාවන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. හැම වෙලාවෙම ශක්තිමත් මුර පදයක් නැත්නම් පාස්වර්ඩ් එකක් භාවිතා කරන්න. අකුරු, අංක, සංකේත එකතු කරලා හදපු ශක්තිමත් පාස්වර්ඩ් එකක් අපි භාවිතා කරනවා නම් අපිට පුළුවන් වංචාවන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න. නන්නාතුන පුද්ගලයන්ට මුදල් යැවීමට පෙර සිතීම. ඔයා ආයෝජනය කරන කෙනෙක් නම් ඉක්මනින් ලබා ගැනීමේ අරමුණින් නන්නාතුන පුද්ගලයන්ට මුදල් යැවීමේදී ප්‍රවේශම් සහගත වෙන්න ඕනේ. වංචා වහම වාර්තා කරන්න ඕනේ. අපි වංචාවකට ලක් වෙලා ඉන්නවා කියලා අපි හිතනවා නම් අපිට තේරුණා නම් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරලා තියෙන ශ්‍රී ලංකා හදිසි සූදානම් කණ්ඩායම CERT කින් කණ්ඩායමට අපිට දැනුවත් කරන්න පුළුවන්. මේ වගේ අපිට වංචාවලින් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. මොකක්ද මේ ශ්‍රී ලංකා හදිසි සූදානම් කණ්ඩායම කියලා කියන්නේ? මේක ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ, සයිබර් ප්‍රහාර, මාර්ගගත වංචාවලින් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්, සමාගම් සහ සංවිධාන ආරක්ෂා කරන්න පිහිටුවලා තියෙන ආයතනයක්.
ටීම් එක අපිට උදව් කරන්නේ. 1.1 කියන දුරකථන අංකය මගින් අපිට මේ ටීම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි වංචාවකට හසු වෙලා තියෙනවා නම්, පරිගණකාශ්‍රිත ගැටලුවකට අපි ලක් වෙලා තියෙනවා නම්, කියන්නේ හැක් කිරීමකට, ව්‍යාජ පණිවිඩ හෝ මාර්ගගත වංචාවනි අපි එවැනි වංචාවලට හසු වෙලා තියෙනවා නම්, අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද? ඉදිරි කටයුතු අපි කරන්නේ කොහොමද කියලා එයාලා අපිට කියලා දෙනවා. මං හිතනවා ඔයාලට වංචා සහ වංචාවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එක හරහා පොඩි හරි දැනුවත් වීමක් ලබා ගන්න ඇති. මේ වගේ තවත් වැදගත් වීඩියෝ වලින් අපිත් එක්ක එකතු වෙන ලෙස ඔයාලට ආරාධනා කරලා අද මම සමුගන්නවා. ස්තුතියි.